මම 1965 ඉඳන් සිනමාවට සම්බන්ධ කෙනෙක්. ලංකා චිත්‍රාගාරයේ නිෂ්පාදනයට බොහෝ චිත්‍රපටවල නිෂ්පාදන අංශයට සහභාගීලා වැඩ කරා. ඉතින් ඒ කාලය ඇතුළත 1970 71 වගේ මම දේවදේව ආනන්ද මහත්තයාගේ චිත්‍රපටවල වැඩ කරා. ලංකා චිත්‍රාගාරයේ එඩ්ඩි ලීඩන් මහත්තයාගේ සංස්කරණ මැදිරියේ පොඩි පාටියක් තිබුණා. ඒ මොකද තිස්සනාවලි දාන මහත්තයාගේ උපන්දින පාටියක් කියලා. අහම්බෙන් මට ඒකට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී තමයි අපි දැන හඳුනගත්තේ. ලොකු ආසාවක් තිබුණා මනුස්සත්වයේ වගේ චිත්‍රපටයක් නැවත අරගෙන අලුත් පිටපත් මුද්‍රණය කරලා ලංකාව පුරා ප්‍රචාරය කරන්න. ඒ ආසාව අනුව යාපනයට ගිහිල්ලා ඔය රොබින් නම්බෝ මහත්තයාගෙන් අරගත්තා. අරගෙන කොළඹ ගෙනල්ලා ඒකත් බොහෝ දුෂ්කරතා මැද කලබල එන්න ඔන්න මෙන්න කියන කාලේ තමයි මෙයා මේ ගියේ. මේ ඊට පස්සේ මෙයා අරගෙන ආවිලා ලංකාවේ අලුත් පිටපත් මුද්‍රණය කරලා ප්‍රචාරය කරා. ඒ හැම කටයුත්තකදී මම යාළ ළඟින්ම හිටියා. ප්‍රචාර කටයුතු හිරමාල වලට අනුබල ගැන්වීම කටයුතු හැමදේම කරේ මමයි. ඉතින් ලොකු ආසාවක් ආවා මාතරන් චිත්‍රපටයේ නැවත වරක් කරන් ප්‍රදර්ශනය කරන්න. මාතරන් කියන්නේ ලංකාවේ අති ජනප්‍රිය චිත්‍රපටියක්. මේ චිත්‍රපටයේ මෙයා හිතමාත්‍ය අරගෙන අලුතින් කොපි ගහලා ලංකාව පුරාම ප්‍රචාර සිනමා ශාලාවේ නැවත පෙන්නුවා. මොහොත් එක්ක සමාන චිත්‍රපටි ගන්නකොට එක්තරා චිත්‍රපටයක් අපි නාගොඩ ගිහින් ගත්තා. ධර්මමඩුවේ චිත්‍රපටය තිබුණේ. එහෙම කියලා ගෙනල්ලා මේ බොහොම අමාරුවෙන් හැදුවේ. මේ හදලා තමයි ඔය තත්තර අරගෙන මහජනන ප්‍රදර්ශනය කරේ. ඒ වගේම මේ චිත්‍රපටි තනක තියාගන්න බෑ. ඒ තරම් විස ගඳක් එනවා. ඒක උරන්න බෑ ඇත්ත වශයෙන්ම කියනවා. එහෙම තත්ත්වය තියාගෙන තමයි මේ චිත්‍රපටි මෙයා හැදුවේ. හදලා වරලා තමයි මහජන ප්‍රදර්ශනයට දැම්මේ. ඊදාස ගොඩගෙදර මහතාගෙන් ප්‍රොජෙක්ටර් බොහෝ අරගෙන ලලිත් පාලසිල්වා මහතාලව හොඳට අලුත් වැඩිය කරා. අලුත් වැඩිය කරලා මුළු ලංකාව පුරාම මේ චිත්‍රපටි ප්‍රදර්ශනය කරා. තා හොඳට මේ කාර්යය අගුල කරා. ඒ කාලේ වෙනකොට රූපවාහිනී සංස්ථාවේ චිත්‍රපටයක් මාරු ට්‍රාන්ස්ෆර් කරගන්න හරි අමාරුයි. මොකද ලොකු අධික වියදමක් ගන්නවා. ඊපස්සේ තිස්ස මහත්තයා විසින්ම කල්පනා කරලා විදාස මහත්තයාගෙන් ගෙනාවු ප්‍රොජෙක්ටර් උපයෝග කරගෙන මේ චිත්‍රපටි ට්‍රාන්ස්ෆර් කරා. එයාගේම දක්ෂකමින් තමයි ඒ ක්‍රමය කරේ. මට තාම මතකයි මේ පැරණි චිත්‍රපටි තිස්ස මහත්තයා ගෙනල්ලා හොඳ සුදු සීට් එකකට මේවා ප්‍රක්ෂේපණය කරලා ලලිත් පාටිත මාතා සමග එකතු වෙලා හුඟාම ටෙලිසිනේ යන්ත්‍රේ වගේම ට්‍රාන්ස්ෆර් කරලා තමයි මහජනයාට ඉදිරිපත් කරේ. හැම කඩවර පොරොන්දුවේ ඉඳලා සෑම චිත්‍රපටයක්ම එතුමා ගත්ත දවස් ට්‍රාන්ස්ෆර් කරපු දවස් හැමදේම මායිගාව තියෙනවා. විස්තර සහිතව තියෙනවා. ලලිත් පාටිත සිල්වා මහතා සමග තමයි හැමදේම ට්‍රාන්ස්ෆර් කරේ. අදේ පොත මට ගේන්න බැරි වුණා. නමුත් මට ඕනලාක ඉදිරිපත් කරන්න පුළුවන්. චිත්‍රපටි ප්‍රමාණයක් අරන් තියෙනවා කියලා. මෙතුමා චිත්‍රපටි 500ක් විතර ඒ දශක තුනේ ආපු චිත්‍රපටි 500ක් විතර අරගෙන මේ ට්‍රාන්ස්ෆර් කරලා ඉවරයි. 1971 සිට 1995 දක්වා තිරයට පැමිණි චිත්‍රපටි 500කට ආසන්න ප්‍රමාණයක් මෙතුමා මිලදී අරන් තිබෙනවා. ඒ හැම චිත්‍රපටෙම ලලිත් පාලසිල්වා මහතා සමග තමයි ට්‍රාන්ස්ෆර් කරලා ප්‍රදර්ශනයේ ඉදිරිපත් කරේ. අපි ඒ කාලේ වෙනකොට හැමදේම ට්‍රාන්ස්ෆර් කරේ විෂුවල් ඉම්පැක්ට් එකෙන් ගෙන ආපු D50 කැමරාවෙන්. ඒ සම්බන්ධීකරණය කටයුතු කරේ ලලිත් පාලසිල්වා මහත්තයා. ඊපස්සේ පාලසිල්වා මහතා සමග තැන් වලට ගියා. තමා රූපවාහිනිය ට්‍රාන්ස්ෆර් කරා. චිත්‍රපටි කීපයක්. 1995 පසුව මට චිත්‍රපට සංස්ථාවේ ලාල් පීරිස් මහත්මයා හඳුන්වලා දෙනවා හේමප්‍රිය කණ්ඩම්බී කියලා පුද්ගලයෙක්. චිත්‍රානුචාර මහත්තයාට අත්‍යවශ්‍ය වුණා මේ චිත්‍රපට සංරක්ෂණය කරන රාක්ක ටිකක් හදාගන්න. ඒ කාලේදී හේමප්‍රිය කණ්ඩම්බී නැමැති පුද්ගලයා මම දන්න කෙනෙක්, ටිකක් කල් ආශ්‍රය කරපු කෙනෙක්. එයාව තිස්ස මහත්තයාට හඳුන්වලා දුන්නා මේ වැඩේ කරගන්න මෙයාත් එක්ක කියලා. ඊට පස්සේ ඒක වැඩ කරා. ඊට පස්සේ මේ තිස්ස මහත්තයාලක වැඩ කරපු රොබින් පීටර් නැමැති අය ගාවට මෙයා සහායට වැඩ කරනවා. වැඩ කරපුවම දවස් පඩියට මෙයා වැඩ කරන්නේ. අවසට තිස්ස මහත්තයාගේ ලේකම් ඉතින් මෙයාට පඩිය දෙනවා. ඉතින් මෙයා පඩිය තරම් ගෙදර නැච්චරයි. ඒ කාලේදී චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමේ මුලින් තිබුණු ආසාව නිසා මෙයා චිත්‍රපටියක් නිෂ්පාදනය කරා තව කෙනෙක් හවුල් කරගෙන මරුවා සමග වාසය කියලා. ඉන්පසුව කෝලංකාරයෝ කරා. ඊට පස්සේ මෙයාම සංගීතයේ කතාව දෙබස් තිර නාටකයේ අධ්‍යක්ෂ නිෂ්පාදකයෙක් වශයෙන් කැකිල්ල රජුව කරන සාර්ථක ආදායමක් ගත්තා. ඒ අතින් බලනකොට තිස්ස මහත්තයා තරම් චිත්‍රපට සංරක්ෂණය කරගෙන චිත්‍රපට සංරක්ෂණය ගැන දන්න කිසිම පුද්ගලයෙක් මට ජීවිතේ හම්බෙලා නැහැ. ඇත්ත වශයෙන්ම මට ජීවිතේට හම්බෙලා නැහැ.
එයාට හොඳ දැනීමක් මේ සංරක්ෂණය ගැන තිබුණා. ආයේ කාගේවත් ඉගෙන ගන්න දෙයක් තිබුණේ නැහැ. සංරක්ෂණය කියන පටන් ගත්තේ මෙයා තමයි. සිනමා කලාකරුවන්ට බොහෝ උදව් කරා. ඒ වගේම අන්ත අසරණ වෙච්ච පුද්ගලයන්ට මුදල් පවා දෙක මම හොඳටම දන්නවා. ඒ කෙලෙගුණ සැලකීමක් වශයෙන් මෙයා ගාමිණී මොසේක මහත්තයා වෙනුවෙන් තනි වීදෙමින් බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ ලොකු උපාරවුලක් පැවැත්තුවා. ඉතින් ගාමිණී මොසේක මහත්තයා හරි සතුටු වුණා. අත්පැන්වත් කොට සුලංගිලි එකට බඳින්නයි ලැලි පිළි අන්දා පෙර කුල තිරිත රකින්නයි බුලත් කුරුළු දී නෑයන් අවසර ගණ්ඩයි සිලෝ හඳින් පාවඩ පිට කැන්දන් යණ්ඩයි ඔබයි මගේ කුසුම් කුමාරේ ආදර පූජාසනේ වඩන අකුරු පහේ තේරවිල්ල සකී රැට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී ආලෙ බිඳුණු දාකුවකට කඳුළු හෙලනු සකී ආල වඩන යන තේරුම බෝසත් කම සකී ආල වඩන යන තේරුම බෝසත් කම සකී අද වර්තමානයේ එක්කෙනා ඉන්නවා මේ මමයි සංරක්ෂණය කරේ සංරක්ෂණ රජවරු වගේ ඇතිර නමුත් සත්‍ය කතාව සංරක්ෂණයේ පියා මෙයයි. මෙයා තමයි මේ ඕනම පරණ ෆිල්ම් එකක් සංරක්ෂණය කරේ. ඒක නාය දෙපාරක් කතා කරලා දෙන්නේ නැහැ. මෙයාගේ නවර කතා කරමින් ඒ වගේ දේවල් සමහර ප්‍රචාරය කරනවා. ඒවට රැවටෙන්න එපා. නියම සංරක්ෂකයා මෙයයි. ඒ කාටවත් ආයේ දෙපාරක් කියන්න දෙයක් නැහැ. මෙවැනි චිත්‍රපට එකතුවක් කාගවත් ලංකාවේ ඇත්තේ නැහැ. ලෝකෙම ඇත්තේ නැහැ. තනි පුරුද්දලකින් මෙච්චර චිත්‍රපට එකතුවක් තියෙනවද කියලා. මගේ වයස දැන් අවුරුදු 75යි. මේ කාලේ ඇතුළත මේ මහත්මයා ගැන මේ සංරක්ෂණය ගැන මේ වගේ දෙයක් කීම ලැබීම ගැන මම හිතා හතට වෙනවා. कटहरने वादे मधुर रस रागे आलोके
ආලෝකේ සිත සරසල අද මනෝරාජේ කටවරන වාගේ මధుර රස රාගේ ආලෝකේ සිත සරසලගේ අද මනෝරාගේ संतोषे पावे रागे निसाए मंदिर सादला मवनासिते चन्ना दिलला अपगे रटे आलोके सित सरसलगे अद मनोरागे What